එතකොට අපි මේක සීරුවෙන් ඕන තියන ද්‍රව පෘෂ්ඨයේ බිඳෙන්නේ නැති විදිහට දැන් ওই විදිහට තිබහම ද්‍රව පෘෂ්ඨයේ බිඳිලා යනවා. එතකොට මොකද්ද වෙන්නේ? යට යනවා අපි මේ තියෙන බ්ලේඩ් එක. දැන් අපි හෙමින් සීරුවෙන් තියලා බලමු. මේක අපිට එතකොට නිදහසේ පා කරගන්න පුළුවන් ද්‍රව පෘෂ්ඨයේ මත. දැන් මම කරන්න යන දේ බලන්න ඕගොල්ලෝ මොකද වෙන්නේ කියලා දැන්. නිකන් මම දැන් මුලින්ම ඕගොල්ලන්ට පේන නිකන් ඇඟිල්ල තියලා පෙන්නනම් ඇඟිල්ල මුකුත් නොගා එහෙට මෙහෙට යන්නේ නැහැ මේ ওই කියන බ්ලේඩ් එක. දැන් මම එක ඇඟිල්ලක සබන් විම්දියර ටිකක් ගාගෙන ද්‍රව පෘෂ්ඨය ස්පර්ශ කරාම මොකද්ද වෙන්නේ කියලා ඕගොල්ලෝ බලන්න දැන්. එතකොට අපි දැන් අපි මුලින් වීඩියෝ ටික බැලුවේ. එතකොට ඒකෙදි එක තැනකදී තිබ්බා ඇඟිල්ලේ සබන් ටිකක් ගාලා ඒකේ තිබ්බ බ්ලේඩ් එකක්. ඉතින් ඒ බ්ලේඩ් එක තියෙන තැන එක පැත්තකින් අපි ඇඟිල්ල තිබ්බහම මොකද්ද උනේ? ඒ බ්ලේඩ් එක එක පැත්තකට ගමන් කර අපි දැක්කා. අපි දැන් එතන වෙන්නේ මොකද්ද කියලා බලමු. මම බ්ලේඩ් එක නෙමෙයි යන්නේ ඉදි කට්ටක්. අපිට ඉදි කට්ටක් වුණත් ඒ කියන්නේ ජල පෘෂ්ඨේ පා කර ගන්න පුළුවන් ඒ පටලය. හරි පෘෂ්ඨයේ බිඳෙන්නේ නැති විදිහට සීරුවෙන් හිමින් තියලා අපිට පුළුවන් ඉදි කට්ටක් උනත් පා කරගන්න. මුලින්ම දැන් මේකේ පැති දෙකක් තියෙනවනේ. පැති දෙකක් තියෙනවා. හරිද? එතකොට දැන් මේක ගත්තොත් දැන් මේක සමතුලිතව තියෙන්නේ. අපි දන්නවා මේ විදිහට බල ඇති වෙනවා ගොඩක්. හරිද? මේ බල ඇත්තටම දැන් මෙහිම බල ඇති වෙනවා අන්දහට ඇත්තටම මේ බලවල ස්පර්ශ කෝණය බිඳුව නෙමෙයි. හරිද? බිඳුව නෙමෙයි. ස්පර්ශ කෝණය බිඳුව උන් නැති හින්දා තමයි. හරියටම ස්පර්ශ කෝණය බිඳුව උන් නැති හින්දා තමයි අර විදියට සබන් ටිකක් ඇඟිල්ලේ ගාලා මෙතනින් තිබ්බෙන් පස්සේ එක පැත්තකට ගමන් කරේ හරියටම ස්පර්ශ කෝණය බිඳුව නොවුණු හින්දා තමයි එහෙම උනේ. එතකොට මේ බල තියෙන්නේ ඇත්තටම මේ ස්පර්ශ කෝණයක් ඒ කියන්නේ බිඳුවට වඩා වැඩි අගයක් තියෙන ඉඳි තමයි ස්පර්ශ කෝණය තිබ්බේ. ඒකට මෙතන ස්පර්ශ කෝණය ඇත්තටම බිඳුවයි අංශක 90යි අතර අගයක් තමයි අංශක බිඳුවයි අංශක 90යි අතර අගයක් තමයි මෙතන ස්පර්ශ කෝණය ඉන්නේ. එතකොට මේ පැත්තේ ඇතිවන බලවල සංප්‍රයුක්තය මම මේ විදිහට නිරූපණය කරන්නම්. ඒක මම F1 කියලා ලියනවා. මේ පැත්තේ බල ටික මේ පැත්තේ බලවල සංප්‍රයුක්තය F2 කියලා මම මාක් කරා. එතකොට මට මේ F1 ලියන්න පුළුවන්. නිකන් මම ලියන්නම් F1 සමානයි TL. හරි. F2 ලියන්නත් පුළුවන් TL කියලා. එතකොට අපි සබන් ටිකක් ගාලා මේ පැත්තෙන් තිබ්බම ඇඟිල්ල සබන් ටිකක් ගාලා හැමින් මේ පැත්තෙන් මේ තියෙනවා ද්‍රවයෙන් ඇඟිල්ල තියෙනවා. එතකොට අපි දන්නවා සබන් වලට ජලයේ පෘෂ්ටිකාතතිය අඩු වෙනවා. සබන් වලට ජලයේ පෘෂ්ටිකාතතිය අඩු වෙනවා. එතකොට දැන් සබන් ටිකක් ඇඟිල්ල ගාලා මෙතනින් තිබ්බෙන් පස්සේ සම්පූර්ණ ජලයේ පෘෂ්ටිකාතතිය එක සැරේ අඩු වෙන්නේ නැහැ. දැන් සබන් ටික ව්‍යාප්ත වෙන්න එපා මේ ජල බඳුන පුරාවටම ව්‍යාප්ත වෙනවා. මුලින්ම ඉතින් මේ කලාපේ විතරයි පෘෂ්ටිකාතතිය අඩු වෙන්නේ. එතකොට මේ පැත්තේ විතරක් මොකද්ද වෙන්නේ? පෘෂ්ටිකාතතිය අඩු වෙනවා. T අඩු වෙනවා. එතකොට F2 බලයේ විශාලත්වය මොකද්ද වෙන්නේ? අඩු වෙනවා. එතකොට අපිට මේකේ පුළුවන් මේකෙන් F1 බලය විභේදනය කරන්න පුළුවන්. අපි ස්පර්ශ කෝණය θ කියලා ගත්තොත් හරිද? ස්පර්ශ කෝණය θ කියලා ගත්තොත් ස්පර්ශ කෝණය θ කියලා අපි ගමු. එතකොට මේ F1 බලය F1 cos θ විදියට විභේදනය කරන්න පුළුවන් මේ පැත්තට. එතකොට මේ පැත්තට F1 sin θ. ඒ වගේම තමයි F2 කියන බලයත් F2 cos θ. මෙතන F2 sin θ. මම මේ ටික එතකොට මම කරලා දානවා මේ බල දෙක. මේ බල දෙක F1 සහ F2 මම කරලා දානවා. හරිද? එතකොට මොකද්ද වෙන්නේ? අපි දන්නවා F2 අඩු වෙනවා. ඒකින්ද මොකද්ද වෙන්නේ? F2 sin θත් අඩු වෙනවා. හැබැයි මේ පැත්තේ පුෂ්ටිකාතතිය මේ පැත්තට වඩා වැඩි අගයක්. මොකද මුලින්ම සබන් දිය වෙන්නේ මේ පැත්තේනේ. එතකොට මේ පැත්තේ මොකද්ද වෙන්නේ? මේ මොහොතේදී පුෂ්ටිකාතතිය පොඩ්ඩක් අඩු වෙනවා. එතකොට අපි දන්නවා F1 sin θට වඩා F1 sin θට වඩා F2 sin θ මේ අවස්ථාවේදී කුඩයි. එතකොට අපි දන්නවා සංප්‍රයුක්ත බලය තියෙන්නේ මේ දිශාවට. හරි සංප්‍රයුක්ත බලයක් තියෙන බාහිර සමතුලිත බලයක් තියෙන. එතකොට මේ දිශාවට. එතකොට ත්වරණය මේ දිශාවට තමයි තියෙන්නේ. ඒකින්ද තමයි මේ දිශාවට තරන්නේ. සරල පැහැදිලි කිරීමක්. හරි අපි ඊළඟ වීඩියෝ එකකින් තව වීඩියෝ එකකින් නැවත හම්බ වෙමු.